Since its establishment in 1962, the Matale, Old Thomians Association, has stood as a steadfast pillar of strength, unity, and purpose. Born from a shared commitment to excellence, the association continues to uphold the values and traditions of the college, championing good governance while nurturing the growth of both past and present students. Over the decades, it has brought to life numerous impactful initiatives, each driven by a vision to uplift, empower, and inspire future generations. With unwavering dedication, the association plays a vital role in harmonizing socio-ethical responsibilities with the guiding principles of the institution, offering support to the school administration whenever it is needed most. Guided by its enduring motto, courage and faith, the Matale, Old Thomians Association remains a beacon of integrity, resilience, and service. As we gather for the annual general meeting on the 25th of April 2026, we celebrate not only a legacy of commitment, but a future filled with promise. We are Thomians of St. Thomas College, Matale. Together we rise, together we stand, bound by pride, strengthened by unity. We carry a legacy shaped through generations, a legacy we proudly pass on to those who follow. We are the Old Thomian Association, Matale, united, enduring, and informed. सर्वप्रशास्त्र कृत ईश्वराणि सुरविष्णुरन्या सुरगीता सुरांगनानि हर्षश्रुदोषा जय मंगलानि तनतान
පිළිවෙලවම ජයම්පති අයියාට සහ චලන දසනායක මගේ සොයුරාට ගෞරවයෙන් ආරාධනා කරනවා පොල් තෙල් පහන දැල්වීමේ කර්තව්‍ය ඉෂ්ට කරන්නට. ඔබතුමාගෙන්ද පැමිණ තියෙන පොසිල දිනාගෙන් අවසරයි. ප්‍රථමයෙන්ම අද දින මේ අවස්ථාවට තමන්ගේ කාර්යබහුල කාලය යොදවමින් මේ අවස්ථාවට සපමිනි අපේ ප්‍රධාන ආරාධිත අවස්ථාවට ප්‍රසන්න පල්ලේගේදර මහතා මන්තා සාදරයෙන් පිළිගන්න අතර ඒ වගේම විශේෂ ආරාධනා ලෙස මේ පැමිණි නාලක ගෞරවයෙන් මේ අවස්ථාව පිළිගන්නවා. ඒ වගේම අප ආරාධනය පිළි අරගෙන මෙතෙන් පැමිණි විශ්‍රාමික ගුරු සංගමේ සභාපතිතුමන්ද මේ අවස්ථාවේ ගෞරවයෙන් පිළිගන්න අතර පාසල නියෝජනය කරමින් අපගේ සෑම විටමකට සහයෝගය දක්වමින් අපේ ආදි සංඝයේ සියලු කටයුතු වලට සහයෝගය දක්වන අප ගෞරවතුමාට මේ අවස්ථාවේ තාම ගෞරවයෙන් පිළිගන්නවා. संजय मल्ल माता सह धनिष्ठ बरगार माता ඔබ ගෞරවනීය ශාන්තෝස් මහතුන් ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ඒ සමගම විශේෂ ආරාධනා ලෙස අර්ජුන විල්බා මහතා, රංගනිලගේ මහතා, සංජීව ඒකනායක මහතා ඇතුළු සියලු මහත් ශිෂ්‍යයන් රැස්වීම ශාලාව සුන්වන ලදී. පසු ආරාධිතයන් විසින් ගරු සභාපතිතුමා විසින් වර්ණනාගේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධව කැටලොග් තියෙනවා නම් දැන් කතා කරමු. අදින වැඩවල සභාපති ලෙස මා පත්වීම සම්බන්ධව මම ස්තුතිය පුද කරනවා. මුලින්ම පත්තරයේදී 2026 වර්ෂය සඳහා නව ලේකම්වරයෙක් ලේකම් තනතුර සඳහා සුදුසු ඉදිරිපත් කිරීමට මා අවස්ථාව ලබා දෙනවා. නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම අවස්ථාවේදී මම යෝජනා කරනවා මොකද 2024-25 වර්ෂයේ විශාල මෙහෙවරක් කරපු තව ඔවුන්ගේ මෙහෙවරේ සුළු ප්‍රමාණයක් ඉතුරුයි. මම දන්න පාසලට බස් රථයක් ලබා දීම සඳහා උත්සුකව ක්‍රියාත්මක වෙනවා. ඒ මහත් කර්තව්‍ය මේ අවුරුද්දේ සිද්ධ කර ගැනීම සඳහා හිටපු නිලධාරී මණ්ඩලයේ හිටපු ලේකම්තුමාන් මේ තනතුර සඳහා සුදුසුයි යම යෝජනා කරනවා. සීනිය සභාව කර ගැනීමට අවස්ථාව ලබා දුමින් 2026 වර්ෂයේ නව සභාපති ලෙස ඉන්නෝක සීවර්ධනගේ නම යෝජනා කරනවා. එතන පාර්ශ්වයෙන් මම සභාව වාර්තා දෙනවා. ස්තුති වැඩවලන සභාපති නිවිඤ්ඤ රසන්ත බාලසූරිය මහතාට
එනකොට සීලවන්ත සභාවකතුමනි ඔබතුමාට බාරයි මෙතනින් එහාට අපි ඉක්මනින්ම ඊතුරු තනතුරු ටිකට අදාළ නිලධාරි මණ්ඩලය පත් කරගමු. ඔබේ සහපාලනයේ ගෙදර කීර්තිමත් ආරම්භවසට ආරාධනා කරනවා ඔබ ආමන්ත්‍රණය කරන්න. අපි වැඩි වෙලාවක් ගන්නේ නැතුව විනාඩි දෙකයි කියලා කිව්වේ ප්‍රසන්න පල්ලේ ගෙදර ඔබට ආරාධනා කරනවා එන්න ආශිෂ් සංගමයේ ආමන්ත්‍රණය කරන්න. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් වුණා. ගරු විද්‍යාපති පිටරගේ අවසන් අටන්නේ. ඒ වගේම පැමිණ සිටින විශේෂ ආරාධනා මුතුමන් කියන්නේ නැහැ මොකද කාලේ සීමිතයි. මාපිය අපේ ගුරුතුමා ඒ වගේම පත්තු නවක සභාපතිතුමා කණ්ඩායම සහ පැමිණ සිටින සියලුම ඔබ සහෝදරයන්ගේ අවසරයි. අද වගේ විශේෂ දවසක් විශේෂයෙන් 1993 පාසල ඇතුළු වෙලා 2001 උසස් පෙළ කරන ගමන් අපි තා ලස්සන කාලයක් ගත කරා. අපි හැමෝටම ඒ සුන්දර අතීතය මතකයි. ඉතින් ජීවිතයේ සියලුම ජයග්‍රහණ වලට අනිවාර්යයෙන්ම පාසල මූලික වෙනවා. ඒක තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් මම මතකයි මගේ ශාස්ත්‍රය තොතුරු තාක්ෂණ ශාස්ත්‍රය දැන් ඇත්තටම සම්පත් යම්කිසි මට්ටමකට යනකොට අපේ කාලේ මේ තරම් සම්පත් තිබුණේ නැහැ. හැබැයි අපේ හීන බොහොම ලොකුයි. මට මතකයි 1998 පාසලට මුලින්ම පරිගණක විද්‍යාගාරයක් ආවා. මම ওই විද්‍යාගාරය ළඟ යනවා. දොර ඇරලා තියෙන්නේ. කම්පියුටර් එකක් කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඉතින් මම ඇතුළට ගිහිල්ලා වාඩි වුණා ළඟම තියෙන සීට් එකේ. මම බැලුවා කම්පියුටර් දිහා. මට ඉන්න පුළුවන් වුණේ තප්පර ගානයි. මාව ගුරුවරයෙක් කියලා දෙවියන්. නමුත් ඒව තමයි අපිට ඒ වගේ සිතුවිලි තියෙනවා හැමෝටම. ඒවා හරි සුන්දරයි. හැබැයි ඒ ශාස්ත්‍රයේ ආයතනයක් ආරම්භ කරන්නත් සේවකයන් විශාල පිරිසක් රැකගෙන දෙන්නත් මුදල් විදේශ මුදල් වලට ගේන්නත් අපි දායක වෙලා තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලා ගන්නේ නැහැ. මම කතාවට සූදානම් වුණා මොකද මෙතන කාලේ ප්‍රශ්නයක් නිසා. නමුත් මම එක දෙයක් කියන්න විශේෂයෙන්ම කණ්ඩායමක් සමග වැඩ කරන්න ඕනේ. අපි මොකද පුද්ගලිකව ජයග්‍රහණය ලබාගත හැකි වුවත් ඒක සීමිත ජයග්‍රහණයක්. ඔයාලට විශාල ජයග්‍රහණයක් ලබන්න ඕන නම් ඔයාලට සමාජයට ලොකු බලපෑමක් කරන්න, රටට ලොකු බලපෑමක් කරන්න විශාල දෙයක් කරන්න ඕන අපි කණ්ඩායමක් විදිහට වැඩ කළ යුතුමයි. මේක උදාහරණ මට කියන්න පුළුවන්. නමුත් මම ඒකට කාලය ගන්නේ නැහැ. නමුත් කණ්ඩායමක් විදිහට වැඩ කරද්දී විශේෂයෙන්ම කණ්ඩායම් නායකයා අනිත්යට වුණා දෙන්න ඕනේ. ඒගොල්ලෝගේ අදහස් කරු කරන්න ඕනේ. ඉතින් අදහස් නැහැ. හැබැයි මම කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. කණ්ඩායමේ සමාජික වුණාම පොදුවේ එකතු වෙන දේ ක්‍රියාත්මක කරන්න ඕනේ. සමාජලාට තමා කැමති වෙන්නත් පුළුවන්. හැබැයි කණ්ඩායමේ නායක මැදයා යන්න ඕනේ. හැමෝම සතුටු කරන්නත් බෑ. ඒක තමයි යථාර්ථය. තීන්දුව ගද්දී ප්‍රශ්නය. ඒ ප්‍රශ්න වලට ඒ තීන්දුව නිවැරදි නම් තමන් විශ්වාස කරන එක හරි කියලා ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න පසුබට වෙන්න එපා. සහපත්තු සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයට එකමුතු කමින් පිරිච්ච ඉදිරි වර්ෂයක් ප්‍රාර්ථනා කරමින් මගේ ලිඛිත වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි. මේ ප්‍රධාන ආරාධනය ප්‍රසන්න පල්ලේ ගෙදර නැතිවම වෙනුවෙන් සමරු සිහිවන්නේ පිළිගනිමින් ඔබේ ප්‍රසන්නතාවයේ මැද මේ විශේෂ පොතේකාරයේ ප්‍රධාන විකාශනකාරී සහ අධ්‍යක්ෂකයන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබාගෙන ඇති ඔහු Postgraduate Institute of Management සහ University of Sri Lanka වෙතින් MBA උපාධිය ලබාගෙන තියෙනවා. वर्तमानයේ ජාතික මට්ටමේ කටයුතු කරන Export Association of Sri Lanka හි උපසභාපතිවරයා ඔහුයි. ඔහුගේ ඉතිමත් ආදි තෝමස්වේ විද්‍යාපතිතුමාගේ කතාවේ කිව්වා වගේ අධ්‍යාපන කටයුතු විතරක් නෙවෙයි ක්‍රීඩා කටයුතු මේ පාසලේ ශිෂ්‍යයන්ට හොඳටම පුළුවන් කියන එකට අපූර්ව සාධකයක් මේ ඉදිරියට හඳවන්නේ. නායක රත්නායක නම් ඔහුට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ කීර්තිමත් ආදි තෝමස්වට කෙටියෙන් ඔබ ආමන්ත්‍රණය කරන හොඳ අත්සන්නාටද විද්‍යාපතිතුමනි ආරාධිත උත්තරී ආදි ශිෂ්‍ය මම හිතන්නේ උපතාවක් මේ වෙලාවේ කතා කරන්න සුදුසු කියලා මම කතා කරලා කිව්වා සරලව කිව්වොත් පාසලේ ක්‍රීඩාව සහ අධ්‍යාපනයේ අන්තර්ගත සම්බන්ධව කරගෙන ගිය විශේෂයෙක් හැටියට ඒ කටයුතු කරගෙන යෑමේදී
අපිට ගුරුවරුන් දක්වපු සහයෝගය සහ ක්‍රීඩාවෙන් අපිට හම්බෙච්ච දේවල් ක්‍රීඩා කරපු කොට දෙනෙක් වෙන අපිට එකග වෙනවා ඇති කරගෙන යන අමාරුයි. නමුත් කරගෙන ගියාට පස්සේ අපිට අපි දන්නේ නැතුව අපේ ජීවිතේට එකතු වෙන දේවල් අපි කියන අපේ ෂේප් කරනවා. ඒ තියෙන ක්වොලිටිස් අපිට හම්බෙච්ච දේවල් අදටත් මේ කෝපරේට් එකේ අපේ වැඩ කටයුතු කරගෙන යද්දී එතෙන්ද ළඟා වෙන්නත් සහ ඒ අභියෝගයේදී මේවත් කරගෙන යාමටත් ඒ පාසලෙන් හම්බ වෙච්ච ඒ soft skills ඒ qualities තාමත් වැදගත්. ඉතින් මම හිතන්නේ අපි පාසල ඇතුළත් වුණාම මේ ක්‍රීඩාවේදී ඇත්තටම අපි ක්‍රීඩාවට යොමු වෙන්නේ අපි වුණාට නෙවෙයි. ඒ අවස්ථාවේදී අපි ක්‍රීඩාකාර ගුරුවරුන් තමයි අපි ඇතුළත් වෙදී අපේ ක්‍රීඩාව අඳුරගෙන අපි ක්‍රීඩාවට යොමු කරන්නේ. ඒත් එක්කම අපි ක්‍රීඩට දෙන අපේ ජ්‍යෙෂ්ඨ ආර්ගනයිසේෂන් ඒකට තමයි අපි මේක ක්‍රීඩාවට යොමු කරන්නේ. ඊට අමතරව අපි දන්නවා මේ ක්‍රීඩාවේ ඉස්සරහට යන්නේ පාසලේදී අපි දකින අපිට කියන හීරෝස් කියලා. අපි දකිනවා පාසලේ ක්‍රීඩාවේ පාසල ජයග්‍රහණය කියන සහ ඒ පාසලේ ඒ තැන්වලට ගියපු ජ්‍යෙෂ්ඨයන් දැක්කහම තමයි අපි ඒ කට්ටිය අපේ ගෝල්ස් වලට අපි දන්නේ. ඊට පස්සේ අපි දකිනවා ආදිශ සංගමය විදිහට ඉස්කෝලෙන් අයින් වෙලා සමාජයේ තියෙන දැවැන්තකරට පාසලේ කටයුතු සම්බන්ධ කරනවා. එතකොට අපි දකිනවා අපේ පාසලේ ඉන්න පොඩි සමාජයෙන් එළියට ගිහිල්ලා අපි දකින චරිතහරහා අපි පාරක් හොයාගන්නවා අපි ඉලක්ක හදාගන්නවා මේ තැන් වලට යන්නේ. මම හිතනවා ආදිශංගමේ වැඩ කටයුතු තාම සුන්දර කරනවා තාම මම දැක්කා අපි ආදිශංගමේ තාම ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. මම හිතන්නේ බස් එකේ ප්‍රොජෙක්ට් එක ඉතාමත් හොඳ ප්‍රොජෙක්ට් එකක්. අපි ස්පෝර්ට්ස් කරපු කට්ටිය දන්නවා ඇති. දරුණුරාජෝගේ මැච් එකකට අපි ස්කෝලෙන් නැගලා බස් එකේ බෑලා අර කන්දවුරු නැගලා ටැක්සි කරගෙන ගියපුවම අපිට ගහන්න බෑ අපි හැක් කරලා යන්නේ. මම හිතන්නේ ඒ ඉතාමත් හොඳ ප්‍රොජෙක්ට් එකක්. මම සුබපතනවා අලුතෙන් පත්වෙච්ච මේ කමිටි එකට මේ ප්‍රොජෙක්ට් එක ඉතාමත් ඉක්මනින් සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ කියලා සහ ඒක කරගෙන යද්දී අපිට පුළුවන් හැකියාකාරය වෙන සංගම්වල සමාජික හැටියට ඕනම වෙලාවකදී අපි උදව් කරන්න ලෑස්ති. ඒ නිසා පදන මත අලුතෙන් හම්බෙච්ච ඒ කමිටි එකට සුබ පතමින් මේ අවස්ථාවට ආරාධනය කිරීම ගැනත් ආශිර්වාද මම සූදානම් වෙනවා. පාසල සම්බන්ධ ඕනම කටයුත්තකට ආරාධනයක් ලැබීම ඒක විශේෂ ආරාධනයක් විදිහට සලකනවා. ඒ වගේම මේ කමිටුවට ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. සීමේ පැනීම සිල්වර්ණයක් කර සමල් සිල්වර්ණයේ ප්‍රදානය ඔයාට සන්නාදය මෙන්න විශේෂ ආරාධිත අනුදාව අපේ පුංචි මල්ලිලා අපේ අවුරුදු දෙකක් බාලයෝ විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් දැනෙන ස්ථානයක් ලබාගෙන කොමර්ෂල් විද්‍යාලයේ ඉපත් වෙනවා. ඊපස්සේ 2012 වර්ෂයේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරිවරයෙක් ලෙස සේවයට එකතු වෙනවා. 2030 වූ නියෝජ්‍ය රේගු අධිකාරී ඩිපියුටි සුපරින්ටෙන්ඩන්ට් තනතුරටපත් වෙනවා. 2022 රේගු අධිකාරී තනතුරටපත් වෙනවා. ඔබට මතකයි ගියවරත් අපි රේගු නිලධාරියෙක්ව මෙම තනතුරේම රේගු නිලධාරියෙක්ව විශේෂ ආරාධිතයෙක් ලෙස ගෙන්වා තෝමස් වන් කීදෙනෙක් නම් රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු වල ඉන්නවාද? ඔහු අද දවසේ අපේ විශේෂ ආරාධිතයෙක් ලෙස කැඳවනවා. මේ 2004 වර්ෂයේ ශාන්තම විද්‍යාලයේ උසස් පෙළ හදාරපු සංජය මල්ලවන කීර්තිමත් ආරාධිතවම සෝවියත් කොසන්නාදීනට ඉදිරියට කැඳවන ගමන්ම ඔහුගේ සුභාශිංසන ඉදිරිපත් කරන්නට මේ අවස්ථාවක් කර දෙනවා. යාළුවෝ සුබසන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ගරු විදුහල්පතිතුමනි, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමනි සහ මගේ සහෝදරවරුනි. ඉතින් මේ අවස්ථාව මට සුවිශේෂී අවස්ථාවක්. මොකද මාතෘ සාන්තම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා රේගු අධිකාරීවරයෙකු වශයෙන් වැඩ කටයුතු කරන වෙලාවක මම හිතුව නැති ආරාධනයක් තමයි ලැබුණේ. ඉතින් මම ඒක ගොඩක් ආදරෙන් බොහොම සතුටින් පිළිගත්තා. ඉතින් අපි මේ තනතුරු වල රාජකාරී කරනකොට ඒ පෞරුෂය ලබා ගන්න විශේෂයෙන්ම මට බැවිලා තියෙන රාජකාරී ගන්න ග්‍රේඩ් ප්‍රසන්ටේෂන් රිවියු කලෙක්ෂන් හරියම ප්‍රශ්න ගොඩක් එනවා. ඒ හැම දෙයකදීම අපිට ඒක හොඳ කෙලින් තියාගෙන වැඩ කරන්න ඒ පාසලෙන් ලැබුණ ඒ දේවල් ඇත්තටම මාර්ග වලවත් සහ අපි ඒක අගය කරනවා. ඒ වගේම ආදි ශිෂ්‍ය සංගමය විසින් අපේ පාසලට මේ කරන ලබන සේවාවන් තවදුරටත් ඉස්සරහට ඒ විදිහටම කරගෙන යන්න අලුත් සමාජික මණ්ඩලයේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි. ප්‍රකීර්ණවත් ආන්දෝලන සමෝසික වඩනේ පිළිතුරු ලබන අවස්ථාව. ඔබේ සම්මානීය මැදර ඒකේම අංගනාදී නරේද අංග පාසලේට වස්ත්‍රය ගන්න මේ සීනේට තල්ලුවක් දෙන්න සූදානම් වෙනවා. ඒකට අයියා දැනෙන ගානක් දෙන්නයි සූදානම් නම් ඉන්න සභාපති ලේකම් සහ බණ්ඩාරතුමනි එන්න ඉදිරියට රුපියල් 2,50,000ක මුදලක් ලබා දෙනවා ඒකු නිලධාරීන් ලෙස කටයුතු කරන තෝමස් වන්. මෙන්න අද මහා සභාවේ මේ මුදල නිල වශයෙන් ලබා දෙන්න රේගුඅධිකාරී රංග සහ රේගුඅධිකාරී සංජය මණ්ඩල සූදානම්. මෙන්න නිල වශයෙන් ලබා දෙන මොහොත ඉතාම ඉක්මනින් මේ මුදල ලබා ගන්න ශාන්තව සිංහානී ආදි සංගමයේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ඔබට. තව තවත් පොරේ ලංකාවට යන්නේ නේවා අල්ලන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මා තාත්තා ගැන කතා කරොත් මම අම්මා ගැන කතා කරන්න අවසනාවට තාත්තා ජීවිතුන් අතර නැහැ. මීට සති දෙකකට පෙර පියා අභාව ප්‍රාප්ත වුණා. මම ඉතිහාසගත වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තීරීපත් වූ පළවෙනි කාන්තාව විහිදුවනයි මම හරිද? ඔව්. රෝහිණී කවුරුත් ඊට පස්සේ. පළවෙනි කාන්තාව. හැබැයි අම්මගේ තාත්තගේ පාරේ නෙමෙයි යන්නේ සමාජශීලී දැඩි ගතිගුණ තිබ්බට ඔහු ශාන්තව විද්‍යාලයේ 1999 වර්ෂයේ ඇතුළත් වෙනවා. 11/5/14 අංශවල දුරකැණීමේ ඉසව්වේ සහ 2000 වර්ෂයේ සමස්ත ලංකා දුරකැණීමේ ඉසව්වේ පාසල නියෝජනය කරනවා. ඊට අමතරව 104 සහ 404 සහාය දිවි කණ්ඩායම් පයස් නිවාසී නියෝජනය කරමින් දිස්ත්‍රික් තරගවලින් පවා පළවෙනි ස්ථානයේ දිනා ගන්නවා. 2004 උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගයේ කෙරෙහි සිටලා ඉන්සාමාර්ථ 9ක් ලබා ගනිමින් ඉනතුරු 2007 උසස් පෙළ සඳහා ගණිත අංශයට ඉදිරිපත් වෙමින් 2.02 ඉසත් අගය සනාථ කරමින් මාතෘ දිස්ත්‍රික්කයේ 7 වෙනියා බවට පත්ව පීරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඔහුගේ සහෝදරයා නීතිඥවරියා, සහෝදරයන් දෙදෙනෙක් ගුරුවරියා, මස්සිනා නීතිඥවරේ අද උපසභාපතිවරයෙක් විදියට තීරීපත් වෙනවා. ඒකම සමාජශීලී පැත්තට සමාජශීලී නෙවෙයි සමාජවාදී පැත්තට වැඩි නැගුණත් එක්ක මාතලේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවා කීර්තිමත් ආන්දෝලන කරනවා දේරෝගියක් සම්මානීය මැද දනුෂ්ක නුවන් බණ්ඩාර නැහැ දරුවා කරච්චියක් කියලා කිව්වේ ඔහු මාතලේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුව නිසා. දර්ශමල්ලි අපි පුංචි වෙලාවක් අරගෙන ඔබේ අදහස ප්‍රකාශ කරමු. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. ඔබ පාසලේ විද්‍යාර්ථී තුමාගෙන්ද ප්‍රධානාධිපති සේවනා ගැනීමද එවැගේම ඔබ පාසලේ අයියලා මල්ලා මගේ සහෝදරවරු ඔබ සියලු දෙනාගේ අවසරයි. මොර්නිං ඇසෙම්බලි කතා කරනවා ගුණ ඇනිමුත් වෙනවා. අයියා මල්ලා ගොඩක් ඉස්සරහ පිට කතා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ පාසලෙන් මම මට අවුරුදු 37යි. ඉතින් මම ඇත්තටම අද ගොඩාක් සතුටු වෙනවා මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඒක මම හිතන්නේ පෞද්ගලික මගේ ජීවිතේ ලොකු අවස්ථාවක්. ඉතින් අපේ පාසලෙන් මම හිතන්නේ ක්‍රීඩාව අධ්‍යාපනයේ දෙකම සම්බරව කරපු නිසා මම හිතන්නේ අද අපිට අපි හැමෝටම සමාජ වැඩ කරද්දී හරි ලේසි දේවල් මැනේජ් කරන්න. මොකද ලාංකික විදුලි මණ්ඩලය කියන්නේ මම හිතන්නේ මම දන්නවා ගාඩි ෆ්ලයිට් එක මිනිස් ඉවසන තැනක් නෙවෙයි ඕන දෙයක් තියෙනවා. මම හිතන්නේ සීල අනුභව කරලා මගේ පාරිභෝගිකය පැතිරෙන්නත් මගේ සහෝදරයෝ මගේ පාරිභෝගිකයෝ. ඉතින් මොකද ලංකාවේ පාරිභෝගිකයන් දිනාවක් කියනවා නම් මම මාසු සලමුල්ල 1,000ක් කියනවා. හැම 25 දිනකම එක්කෙනෙක් ලංකාවේ මගේ පාරිභෝගිකයෙක් වෙනවා. ඉතින් මන්නේ බජට් එක ගත්තොත් අවුරුද්දකට බිලියන 10ක බජට් එකක් මට බලා ගන්න වගකීමක් තියෙනවා. ඉතින් මම කියන්නේ මේ වයසේදී මට ඒ වගකීම ගන්න ඒ හැකියාව ලැබුණේ මේ පාසල ගුරුවරු ඒ හදපු මේ මොනාල් එක ඩිසිප්ලින් එක ඒක නිසා මම හිතන්නේ අපිට අර කායෙන්වත් කතාවක් අහන්න නැතුව වැඩ කරන්න පුළුවන් ඒ ප්‍රසන්නය අපි හැමෝටම මේ පාසල ලබා දෙලා තියෙනවා අපේ දෙමාපියන් එක්කම. ඉතින් මම මට වැඩ කරද්දී නිශාන්ත එනකොට බෝටිගේ අපි ගොඩාක් මම වැඩ කරද්දී අපේ පාසල ගොඩාක් කට්ටිය හම්බ වෙනවා හැමතැනම
ආමනේ අපි අර ප්‍රසන්නයන්ගේ වගේ අපි අර වේගින් උනක් යන්න ඕන තනියෙන් යන්න ඕනේ අපි දුර ගමනක් යනවා නම් අපි සමූහයක් විතර යන්න ඕනේ. ඉතින් ඒ වැඩ කරද්දී මාසෙට වැඩක් කරද්දී පාසල වැඩක් කරද්දී ඒ හැමෝගෙම මට පුද්ගලයා මගෙන් දෙන උපරිම සහයෝගයක් මම දෙනවා පාසල් හරි වලබල් කෙනෙක් කරන කතා කරලා මම කරන්න උපරිම සහයෝගය දෙනවා. ඒකත් මට දෙනවා. ඒ නිසා තමයි අපිට පාසලට මාසෙට වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් අපේ ශක්තිය ලබා දුන්න පාසල ඒ වගේම ආයුෂ සංගමයේ අද වෙනල් සමාජික පත්වෙන්නේ නැති ඊට සමාජික ඉන්නේ නැති ඉතින් ඒ සියලු දෙනාටම අපේ පාසලට අපේ ආයුෂ සංගමයේ ලොකු මෙහෙවරක් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශාල සමුදායක් ප්‍රසන්නාතිරද සමෘද්ධිවලදී ඉරුම් ලබන අවස්ථාව. ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවනි මාතලේ ප්‍රදේශයේ දැනෙන අමතරවල වල ශක්තියදාගේ අනිවාර්ය ප්‍රාර්ථනා කරනවා. ඒතර මෙතුමන් මේ වස්ත්‍රය ලබා ගැනීමට පොදුවේ දායකත්වයක් දීලා පෙර ලබා දුන්න අවස්ථාවතුමා ප්‍රකාශ කළා. ඒකත් මේ අවස්ථාවේදී ගෞරවයෙන් සාන්දාකාරී ලෙස 2025-26 වර්ෂයේ කටයුතු කරේ. ඔහු අප්‍රමාණ දායකත්වයක් ආදි සංගමයෙන් ලබා දුන්නා. ඒ නිසාම ඔහු නැත අද ඔහු වෙනුවෙන් සමග පාරකයක් ලබා දීමටයි මේ සූදානම. චන්දිම නායකකාර අපේ හිතවතා ඔහු වෙනුවෙන් මේ සමග සිංහවටනිය පිළිගන්නට ඔහුගේ දෙවෙනියා සෙවනැල්ල ලෙස කටයුතු කරන රුවන් බණ්ඩාර ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ අත්සන්නාගේට හිටපු සභාපතිතුමා වෙනුවෙන් මේ සමග සිංහවටනිය පිළිගන්නවා.